මේ බයික් එක ගැන විස්තර. මේක ඩුකාටි කියන බ්‍රෑන්ඩ් එකේ ඉන්න බයික් එකක්. ඩුකාටි Hypermotard 950 SP බයික් එකේ ගොඩ වෙනස්කම් ටිකක් තියෙනවා. අනිත් බයික් එකත් එක්ක කම්පෙයාර් කරලා බැලුවම ලංකාවේ මොඩල් එකේ රෙජිස්ටර් බයික්ස් තියෙන්නේ මේක විතරයි. මේ බයික් විතරයි දැන් ලංකාවේ තියෙන්නේ. ඒ කියන්නේ රෙජිස්ටර්ඩ් එකම එක. එකම එක බයික් එක ලංකාවේ තියෙන්නේ. ඒක තියෙන්නේ LR Platinum. LR එකේ තියෙන්නේ. රයිට්. මේක මොකක්දයි තියෙන විශේෂත්වය? විශේෂත්වය කියන්නේ මේක මේ ඩුකාටි වලින් ගහලා තියෙන බයික් එක දැන් අර ඩුකාටි කියන්නේ කොහොමද ප්‍රෙස්ටිජ් බයික් කියන්නේ. එතකොට මේක සාමාන්‍යයෙන් ගහලා තියෙන්නේ ට්‍රැවල් කරන්න. සාමාන්‍යයෙන් ට්‍රැවලින් කියන අයිඩියා වල තියෙන කෙනෙක්ට අයිඩල් බයික් එක. මම ළඟදී මේකේ ට්‍රිප් එකක් ගියා close to 600 kilometers. සීගිරිය අනුරාධපුර දමුල්ල. සුපර් බ්‍රෑන්ඩ්. මාරම කම්ෆර්ටබල් බයික් එකක්. ෆුල් එෆිෂන්ට් එකත් හොඳයි. සාමාන්‍ය තෙල් කීයක් ඔය කරනවද? මේකේ සාමාන්‍යයෙන් කරලා තිබා ලීටරයට 18ක් වගේ. ලීටරයට 18ක් කරනවා. මේක එන්ජින් එකද? මේක 950. 950 බයික් එක ලීටරයට 18ක් කරනවා. සාමාන්‍ය ෆුල් ටැංක් කීයක් වදිනවද? මේකේ ලීටර්ස් වැඩිලා තිබ්බා 16ක්. 16ක් විතර. මේක අනිත් එක තමයි මාර උසයි. උසයි කියන්නේ අර අපි ඔක ට්‍රැවල් කරන්න වෙලා තියෙන අර අපිට හැන්ඩ්ලින් ලේසි වෙන්න තමයි කියන්නේ ලොං රන් එකකට ස්පයින් එක එහෙම කෙලින් තිබිලා කම්ෆර්ටබල් වෙන්න තමයි මේ බයික් එක හදලා තියෙන්නේ. දැන් මේක නෝමල් බයික් එකකින් වෙනස් වෙන්නේ මේකේ සස්පෙන්ෂන් ඔක්කොම ඔයිලින්ක්ස් කියන බ්‍රෑන්ඩ් එකකින් ඇවිල්ලා තියෙන්නේ. ඒක පොඩ්ඩක් අනිත් ඒවාට පොඩ්ඩක් කම්ෆර්ටබල් සස්පෙන්ෂන්. ඒවයි මේ වීල්ස් ඔක්කොම මාචින්සි තියෙන්නේ මේ බයික් එකේ. සාමාන්‍ය වීල් දෙක විතරක් ඔය කීයක් එනවද මේක මාජන්? 1 million. 1 million. මේකේ රෝද දෙක විතරක් ලක්ෂ 10ක්. එතකොට මේ බයික් එකේ වටිනාකම මේක 7.2 මිලියන 7.2ක් වෙනවා මේ ඩුකාටි බයික් එක LR Platinum එකෙන් ගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් එතකොට දැන් මේකේ තෙලුත් කරනවා. ඔව්. දුර දුවන්නත් පුළුවන්. ඔව්. තනිකරණිය අර අස්සයා පිට යනවා වගේ තමයි ඒ මාර වගේ උසයි බයික් එක. ඒ වගේ ෆීලිං එකක් තමයි තියෙන්නේ මේක යනකොට. ඒ වගේ ෆීලිං ඔයා පැදගෙන ආවනේ බයික් එක. අම්මෝ මට නම් ඒ කියන්නේ මට තේරුනේ මම ට්‍රැෆික් එකේ නාවේ. පව එක බයික් එකේ වැඩි ටික. ඔව්. ඒ කියන්නේ මේ ඔයා ආවේ අර ෆුල් පීක් ටයිම් එකේනේ. ඔව්. වාහන අස්සේ එහෙමනේ ආවේ. නැත්තම් සාමාන්‍ය ට්‍රිප් එකක් එහෙම යනවා නම් මාරම කම්ෆර්ටබල් මාරම ෆ්‍රී බයික් එක. කොහොම හරි මම දෙහිවල ඉඳන් දැන් රත්නලානට ආවා. ඔව්. දෙකෙන් එහාට කඩන්න දුන්නේ නැහැ. ඔව්. ඒ කියන්නේ ගොඩක් පීක් ටයිම් ඉන අපි ආවේ. 7:30 කියන්නේ 7:30 කියන්නේ ගොඩක් රෂ් ටයිම් එක. නැත්තම් මාරම ෆ්‍රී බයික් එක. රයිට්. ඒතර බයික් එකේ ලක්ෂ 72යි ටයර්ස් දෙක විතරක් ලක්ෂ 10ක් කරා රිම් දෙකත් එක්ක ඒ දෙක ලක්ෂ 10ක් වෙනවා. ඉතින් තාම මේක දින විශේෂ දේවල් මේකේ මං කවර සස්පෙන්ෂන් ටිකයි වීල්ස් ටිකයි තමයි මේකේ වෙනසක් වෙලා තියෙන්නේ. ඒකේ රෙජිස්ටර්ඩ් බයික් එක. ලංකාවේ තමුන්ට ඕන වුණා කියලා ගන්න බයික්ස් නැහැ. මේක විතරයි තමුන්ට උමනාවක් නම් ගන්න තියෙන එකම බයික් එක මේක. රයිට්. එතකොට ඒ ටික තමයි මේ කතා කරන්න දී. ඔව් මේකේ අනිත් එක තමයි ඔප්ෂන් එක විදිහට ඇවිල්ලා තියෙනවා අප් ඇන්ඩ් ඩවුන් ක්වික් ෂිෆ්ට් එක. ආහහා. එතකොට ඔයා ෆස්ට් කී එක දාගත්තට පස්සේ අපි කියමු ට්‍රිප් එකක් යනවා කියලා. ලොංග් රන් එකක්. ඔයාට ඇත්තටම ක්ලච් එක ඕනේ වෙන්නේ නැහැ. මේ බයික් එක දුවලා. ක්ලච් එක ඕනේ නැහැ. ඕනේ වෙන්නේ නැහැ. සිප ක්ලච් එකක් තියෙනවා මේකේ සෙමි. එතකොට අප් ඇන්ඩ් ඩවුන් කියන ක්වික් ෂිෆ්ට් ඔප්ෂන් එක තියෙනවා. ක්ලච් එක නැතුව ඔයාට ගියර් ෂිෆ්ට් කරගෙන පාඩුවේ දුව ගන්න පුළුවන්. ක්ලච් එක නැතුව EFT කාර්ඩ් ඩිස්ප්ලේ ඔක්කොම තියෙන බයික් එකේ. ආහහා. එතකොට මේ බ්‍රේක් ලයිට් එක ගැන කතා කරොත් අය මේ ඇවිල්ලා Hypermotard කියන එකට සාමාන්‍යයෙන් ඔරිජිනල් කියන්නේ Hypermotard කියන සීරීස් එකේ බ්‍රේක් ලයිට් එකක් මේක. අර මේ බොඩි ටයිප් එකට තමයි මේක දීලා තියෙන්නේ. ඒකයි මේකේ Brembo calipers එහෙම ඇවිල්ලා තියෙන්නේ මොනෝ බ්ලොක්. Brembo calipers ගොඩක් එක්ස්පෙන්සිව්. සාමාන්‍ය කියන්නේ මේකෙත් තියෙන මොනෝ බ්ලොක් කියන අලුත් caliper set එක තියෙනවා. ඒක සාමාන්‍ය බ්‍රේකින් එහෙම ගොඩක් වෙනස් අනිත් එකට වඩා. ඒ කියන්නේ මාරම කන්ට්‍රෝල් බයික් එක. හැන්ඩ්ලින් පැත්තෙන් කන්ට්‍රෝල් පැත්තෙන් සුපර්. සුපර්. ඉතින් මේ බයික් එක ඔයයි කරගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව LR Platinum එකට ආවොත් අයියේ මොකද්ද කතා කරන්න ඔය නම්බර් එක? 0.1 70යි 80යි 70. ඉතින් මේ නම්බර් එකට WhatsApp message එකක් දාලා රට ඉන්න ඔයාට මේක බයි කරන්න පුළුවන් ගෙදරටම ගිහිල්ලා දෙනවා. පිළිව ගන්න ඔක්කොම ෆ්‍රී.